ඇති දැන් හැඩ බැලුවා. අපි යන්කෝ වීඩියෝ එකට. මම අද කතා කරන්නේ මම පාවිච්චි කරපු සීරම් වර්ග දෙකක් ගැන. එකක් තමා ඩොක්ටර් රෂෙල්ලාගේ විටමින් C සීරම් එක. අනෙත් එක නේචර් සීක්‍රට් ලගේ විටමින් C සීරම් එක. මේ වෙනකොට මම පාවිච්චි කරන්නේ නේචර් සීක්‍රට් ලගේ විටමින් C සීරම් එක. මම කලින් පාවිච්චි කරේ ඩොක්ටර් රෂෙල්ලාගේ විටමින් C සීරම් එක. මම දැන් ඉස්සලා මේක ගැන කියන්නම්කෝ. එක ගැන කතා කරාම මේක දැන් මම පාවිච්චි කරලා ඉවර වෙලා තියෙන්නේ. මම මේ බොටල් එක ඉවර වෙනකම්ම පාවිච්චි කළා තමයි ඔයාලත් එක්ක රිසල්ට් එක බෙදාගන්නේ. ඇත්තටම මේ සීරම් එක ගොඩක් හොඳයි. මගේ සමට නම් මේක මාර විදිහට ගැලපුණා සහ ඒකෙන් මට ඇත්තටම ප්‍රතිඵලයක් තිබ්බා. මේකෙන් පුළුවන් සමේ තියෙන චූටි කැලැල් පිම්පල්ස් කැලැල් වගේ ඒවා නැති කරගන්න, මාක්ස් වගේ ඒවා නැති කරගන්න. අනිත් එක මේකේ විටමින් C තියෙන නිසා අපේ සම බ්‍රයිට් කරගන්නත් මේක උදව් වෙනවා. මම මුලින්ම පාවිච්චි කරපු සීරම් එක තමයි මේක. මම මේට කලින් සීරම් මුකුත්ම පාවිච්චි කරලා තිබ්බේ නැහැ. මේකේ මිල නම් මට හරියටම මතක නැහැ. මට මතක විදිහට 1100ක් වගේ තමයි උනේ. කොස්මැටික් ෂොප් එකකින් තමයි මම මේක ගත්තේ. මේක ඇප්ලයි කරාම ඉක්මනින්ම සමට උරා ගන්නවා. එහෙම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඇත්තටම මේක හොඳයි. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මොකදම සීරම් එකක් මේ වෙනකොට පාවිච්චි කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ සීරම් එක අරන් පාවිච්චි කරලා බලන්න. ඔයාලගේ සමට ගැලපෙනවද කියලා. මට ටිකක් තියෙන්නේ කම්බිනේෂන් ස්කින් එකක්. වෙලාවකට මගේ ස්කින් එක හොඳටම ඩ්‍රයි වෙනවා. වෙලාවකට තෙල් ගතියක් තියෙනවා. ඒ නිසා මට නම් මේක ගැලපුණා. මේකෙන් රිසල්ට් එකක් තියෙනවා. ඇත්තටම මේක ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මාස 2කමාරක් 3කට කිට්ටු වෙන මේක පාවිච්චි කරා. ඊට පස්සේ මම මේ සීරම් ගැන තව ටිකක් හොයන්න ගත්තා. ඊට පස්සේ මම YouTube එකෙන්ම තමයි දැක්කේ නේචර් සීක්‍රට් විටමින් C සීරම් එක ගැන. හැමෝම රිවිව්ස් දීලා තිබ්බා. ඒ නිසා මට ඒක try කරලා බලන්න ආස හිතුණා. ඩොක්ටර් රෂෙල්ලාගේ එක හොඳ නැති නිසා විටමින් C මේ සීරම් එක ගත්තා නෙමෙයි. ඇත්තටම මට ඕනේ වුණා මේකෙන් ලැබෙනවද ඊට වඩා දෙයක් කියලා බලන්න. ඒ නිසා මම මේක ගත්තා. දැන් මම මේක අරගෙන සති 3ක් විතර ඇති. මම සති 3ක් විතර මේක පාවිච්චි කරා. මේක ගෑවහම අර ඇලෙන ගතියක් දැනෙන්නේ නැහැ. සමට ඉක්මනින්ම උරා ගන්නවා. වලට මේක ගාලා පෙන්නන්නම්. මේකත් අර විදිහටම හොඳට ඇබ්සෝබ් වෙනවා. හැබැයි මම හිතනවා ඩොක්ටර් රෂෙල්ලාගේ විටමින් C සීරම් එකට වඩා මේක ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. ඒක මට තේරුණු දෙයක්. සහ අර ඇබ්සෝබ් වෙලා දැන් අපි ටැප් කරනවනේ. අන්න ওই විදිහට අපි ටැප් කරන්න ඕනේ. එතකොට ඒක හොඳටම දැනෙනවා වෙනස. මට නම් මේ දෙකේ වෙනස මෙතනදී ගොඩාක් දැනුණා. මේක ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම තමා මම දැන් සති 3ක වගේ ඉඳන් මේක යූස් කරන්නේ. මේක බොටල් එක ඉවර වෙනකම්ම මම යූස් කරනවා. මේකිනුත් හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද දැනටම මට ඒක දැනෙනවා. මොකද මේකේ අඩංගු වෙන විටමින් C. එතකොට විටමින් C කියන්නේ අපේ සම බ්‍රයිට් කරන හොඳ විටමින් එකක්. මේකෙන් ඇත්තටම ග්ලෝ ලුක් එකක් එනවා. සම දවසින් දවස පැහැපත් වෙනවා කියලා මටම තේරෙනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේ සීරම් දෙකම හොඳයි. වඩාත්ම මට සැටිස්ෆයි වුණේ මේ නේචර් සීක්‍රට් ලගේ විටමින් C සීරම් එක. මම දිගටම මේක පාවිච්චි කරන්න හිතන් ඉන්නවා. මොකද බජට් එකටත් ගැලපෙන විදිහට තියෙන හින්දා. ඔයාලා පාවිච්චි කරලා තියෙනවා නම් මේ සීරම් එක පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඔයාලට රිසල්ට් තියෙනවද කියලා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. bye bye.